සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ටයිප XP YouTube චෑනල් එකට. ඉතින් අද අපි අරන් ආවේ ස්පයි X පැමිලි කතාමාලාවේ 7 වෙනි සහ 8 වෙනි එපිසෝඩ් දෙක. ඉතින් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කලින් වීඩියෝස් වල ලින්ක්ස්. ඔයාලට පුළුවන් ඒවෙන් ගිහිල්ලා කලින් කතා බලන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් උදේ පාන්දර යෝර හැරිලා good morning ලොයිඩ් කියාගෙන සාලේ පැත්තට ඇවිදන් එනවා. හැබැයි ඉතින් ඒ ඇවිදන් එද්දි ලොයිඩ් උදේට කන්න කෑමත් හදලා. ඉතින් ආන්‍යත් නැගිටලා සාලට එන්න අදිමදි කරනවා. ඒකට හේතුව තමයි ඊයේ පාසලේදී උන සීන් එක. ඉතින් ලොයිඩ් ආන්‍යට කියනවා ඇවිල්ලා කන්න මම බයින්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තුන්දෙනා කෑම ගන්නවා. ඒත් ආන්‍යක සහ යෝර්ගේ මූණු වෙච්චර හොඳ නැහැ. ඔන්න ඉතින් දැන් ආන්‍යව පාසල් යවන්න එයාගේ බසයට යෝර් සහ ලොයිඩ් එයාව දාන්න ඇවිල්ලා. එයාත් ඉතින් බස් එක නැගලා ආසාවෙන් ඉන්නවා. ඉතින් ලොයිඩ් කියනවා අද කොහොම හරි ඩේමියන්ගෙන් සමාව ගන්න කියලා. ඉතින් කතා ඉස්සරහට බලමු සමාව ගනිවිද නැද්ද කියලා. ඉතින් ඔන්න දැන් ආන්‍ය ගැම්මෙන් පාසලට යන්න හදද්දි එයාට හම්බෙනවා එයාගේ මිතුරිය බෙකීව. ඉතින් මේ දෙන්න කයියක් එහෙම දාගෙන පාසල ඇතුළට හිමින් ගමන් කරනවා. ඉතින් මෙහෙම ටික දුරක් යද්දි මේ දෙන්නගේ මූණට මුරිච්ච වෙනවා ඩේමියන්ව. හැබැයි ඩේමියන්ට හොදට මර පැරලා තමයි ඒ වෙලාවෙත් ඉන්නේ. නමුත් ආන්‍ය ලොයිඩ් කිව්ව විදිහට ඩේමියන්ගෙන් සමාව ගන්න හදනවා. ඒත් ඒකට බෙකී ඉඩ දෙන්නේ නැහැ. ආන්‍යවත් ඇදගෙන බෙකී යන්න යනවා. හොඳම ආතල් එක තමයි ලොයිඩ් ආන්‍ය සමාව ගන්න විදිහ හොරෙන්ම පාසලේ වහට නැගලා ඔත්තු බලනවා. ඉතින් මේක දැක්කහම ලොයිඩ්ට ලොවෙත් හිතෙන්නේ නැති මොන හේකට මේකව හදාගන්න ගත්තද කියලා. ඉතින් ඔන්න දැන් ආන්‍යයි බෙකී පන්තියේ ඉඳගෙන ඉන්නවා. හැබැයි පන්තියේ අනිත් හැමෝම වගේ කතා කරන්නේ මේ ආන්‍ය ඊයේ කරපු වැඩේ ගැන. ඉතින් ඔන්න දැන් ගණන් පන්තිය පටන් ගන්නවා. ඉතින් මේ පොඩි උන්ට පයිතකරස් ප්‍රමේය උගන්වනවා. ඒක දැකලා ආන්‍යට පන්තියම නිින්දත් යනවා. ඉතින් ගණන් ගුරුතුමා පළවෙනි දවසේම නිදාගත්ත කියලා ආන්‍යට හිතින් බැන එතනින් යන්න යනවා. එකපාරටම ආන්‍ය හීනෙන් වගේ හැරලා මම ඩේමියන්ගෙන් සමාව ගන්න යනවා කියලා බෙකීට කියනවා. හැබැයි හැමතිස්සෙම බෙකී ඒකට බාර්දි පෙරලන්න තමයි බලා ඉන්නේ. ඔන්න දැන් විද්‍යාපන්තියේ එලිමහනේ පැවැත්වෙනවා. ආලෝකය ගැන තමයි මෙතන කියා දෙන්නේ. ඉතින් ලොයිඩ් කැඩපතක් අරන් ආන්‍යට ඉගියක් දෙනවා අද කොහොම හරි සමාව ගන්න කියලා. ඉතින් දැන් ආන්‍ය තව තවත් මොරාල් වෙනවා සමාව ගන්න. ඉතින් දැන් පටන් ගන්නවා භාෂා පන්තිය. ඒ පොත්පත්වලත් සමාව ගන්න කියලා ඇයට පේනවා. විවේක කාලයේ කැන්ටිමට ඇවිදන් යද්දි ඇයට හැමතැනම සමාව ගන්න කියලා පේනවා. ඔන්න ආපන ශාලාවේදී ආන්‍ය ඔම්ලට් එකක් ගන්නවා. ඒකේ සෝස් වලින් සොරි කියලා ලියලා තියෙනවා. ඉතින් ආන්‍යට මේ හැමදේම මතක් කරගෙන ඩේමියන්ගෙන් කොහොම හරි අද සමාව ගන්න කියලා. ඉතින් වැඩේ කියන්නේ වේටර් කෙනෙක් විදියට මේ වෙලාවේ ලොයිඩුත් වැඩේට බැහැලා තමයි ඉන්නේ. ඉතින් නැවත ආන්‍ය ඩේමියන්ගෙන් සමාව ගන්න යද්දි බෙකී නැවතත් ඇයව වළක්වනවා. ඉතින් මේ වෙලාවේ ලොයිඩ්ට හොදට මල පැනලා මේකව ආන්‍යගෙන් අහක් කරන්න ඕනේ කියලා එතනින් දුවලා යනවා. ගිහිල්ලා බෙකීට ශිෂ්‍ය ශාලාවට වහාම එන්න කියලා ඇනවුන්ස් කරනවා. ඉතින් ඒක අහපු ගමන් බෙකී එතනින් යන්න යනවා. දැන් තමා සමාව ගන්න හොඳම වෙලාව කියලා ආන්‍ය ඩේමියන්ගෙන් සමාව ගන්න ගැම්මට ඉස්සරහට යනවා. ඉතින් මේ වෙලාවේ ඩේමියන්ගේ යාළුවෝ දෙන්න ඇයට කියන්න ඕන එක එක නම් හිතෙනවා. ඉතින් ඇයට අනිත් අයගේ හිත කියවන්න පුළුවන් හන්දා ඒගොල්ලෝ කියන ඒවා ඇහෙනවා. ඉතින් ඒ හන්දා ආන්‍ය අඩ සමාව ගන්නවා. ඉතින් ඒ සමාව ගන්න එක ඇහුණයින් පස්සේ ඩේමියන්ගේ හදවත ගැහෙන්න ගන්නවා. ඉතින් ඒ හන්දා ඔහු එතනින් දුවලා යනවා. ඉතින් ලොයිඩ්ගේ බී සැලස්ම වුණේ ආන්‍ය ලව්ව ඩේමියන්ට ලන් වෙලා ඩෙස්මන්ගේ ගෙතිට්ට රිංග ගන්න එක. හැබැයි දැන් වැඩේ ශකබුන් වුණා. ඉතින් ලොයිඩ්ගේ බලාපොරොත්තු කෙලින්ම සුන් වෙලා යනවා. ඉතින් දැන් ආන්‍ය ලොයිඩ් එක ගෙදර ගිහිල්ලා ආන්නට බැන උගන්වනවා. දැන් ලොයිඩ්ට බී සැලසමෙන් වැඩක් නැහැ. ඉතින් දැන් යාට තියෙන එකම පාත් එක තමයි ඒ සැලස්ම. සැලස්ම වෙන්නේ ඉස්ට්‍රලා ප්‍රධාන අට අරගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ටයෙක් වෙන එක. ඉතින් ඒ සැලස්මට නම් අනිවාර්යයෙන්ම ආන්‍ය හොඳට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ හන්ද සැලස්ම හැටියට ලොයිඩ් බැන ගණන් කියා දෙනවා. ආන්නට ඒව කරගන්න බෑ. ඉතින් ඒ හන්දා මට ඉගෙන ගන්න බෑ කියලා කාමරයට ගිහින් දොර වහ ගන්නවා. ඉතින් ඇයත් අවුලෙන් ඉන්නේ. ඉතින් දැන් ලොයිඩ් ඇයව සනසන්න හැදුවත් ඇය කාමරෙන් එළියට එන්නේ නැහැ. ඉතින් ලොයිඩ් හිතනවා ඩෙස්මන්ඩ් ළඟ වෙන විදියක් හොයාගමු. මං ආන්නට හොඳ පියෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ආන්‍ය බලන කාටුන් එක බලන්න ඇයට කතා කරාට ඇය එන්නේ නැහැ. ඇය වෙලාවේ හොද්දටම නිදි. ඉතින් ওই විදියට 7 වෙනි ඉපි ඉවර වෙනවා. ඉතින් අපි බලමු 8 වෙනි ඉපි මොකෝ වෙන්නේ කියලා.
ඉතින් කතාව පටන් ගද්දිම ගණන් ගුරුතුමා ආන්නගෙන් ගානකට උත්තරයක් අහනවා. ඒකට ආන්නයා ගැම්මෙන් නැගිටලා උත්තර දෙනවා. හැබැයි ගාන වැරදි. ඉතින් ඒ අතර ලොයිඩ් මූලස්ථානයේ නිලධාරීනියෙක්ව හම්බෙලා. ඉතින් ඇය කියනවා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ආන්න තා මාස 4කින් ඉස්ටලාට ගනී. හැබැයි ඒක නෙමෙයි මෙතන හොඳම කාරණේ. දැන් ප්‍රතිඔත්තු ඒජන්සිය ගොඩක් තදට ඉන්නේ. අපේ ඔත්තුකාරයෙකුත් මේ ළඟදී අහු වුණා කියලා ඇය කියනවා. ඉතින් ඒ හන්දා ඔබටත් පරිස්සම් වෙන්න කියලා ලොයිඩ්ට මේ සම්බන්ධව දැනුවත් කරනවා. දැන් අපිට පෙන්නනවා රාජ්‍යාංශයේ ආරක්ෂකින් කීප දෙනෙක් ඇවිත් ජිම් හේවර්ඩ් කියලා කෙනෙක්ව ඔත්තුකාරයෙක් කියලා සැකේට අරන් යනවා. ඉතින් මේ කොදලන්ගේ ජිම් යෝර් වැඩ කරන තැන හෝටලේ ඔෆිසර් කෙනෙක්. දැන් අපි අරන් යනවා රාජ්‍ය ආරක්ෂක සේවයට අයිති ගොන්නැගිල්ලකට. ඉතින් කලින් කොදලන්ගේ එකාගෙන් ප්‍රධානියෙක් ප්‍රශ්න කරනවා. ඉතින් දැන් මේ ප්‍රශ්න කිරීම බාර දෙනවා යූරි බ්‍රයර් කියලා පොඩි කොල්ඩෙක්ට. ඔහු රහස් පොලිසියේ. මට පේන්න නම් ලොවෙත් මේ යූරි යෝර්ගේ සහෝදරයා වෙන්න ඕනේ. මොකද ඇය පින්තූරයකින් පෙන්නපු එයාගේ සහෝදරයාත් මේ ඩයල් එක වගේ. ඉතින් ඊට පස්සේ හේවර්ඩ්ගෙන් යූරි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කිව්වත් වගේ යෝර්ගේ සහෝදරයා තමා මේ යූරි. ඔහු කියනවා හේවර්ඩ්ට මගේ අක්කා වැඩ කරන්නෙත් ඔයා වැඩ කරන හෝටලේමයි කියලා. ඉතින් දැන් යූරි හේවර්ඩ් ඔත්තු සපයන ෆොටෝ වගේක් මේ සූරට දාලා මේ වානේද කියලා අහනවා. දැන් අර මනුස්සයාට කට උත්තර නැහැ. දැන් ඉතින් එන්නෙන්නම කතාවේ ත්‍රිලර් ගතිය පට්ට විදියට වැඩි වෙනවා. දැන් ඉතින් හේවර්ඩ් වමාරන්න ගන්න මම බටහිරින් ආපු ඔත්තුකාරයෙක්ට සල්ලි වලට ලිය කේවිල් වගේක් දුන්නා කියලා. මෙතනදී යූරි අහනවා ටොයිලට් කියන නම වාට අහලා පුරුදුද කියලා. මෙතනදී බටහිර ඔත්තුකාරයෙක් වගේම වෙස්වලා ගැනීමේ දක්ෂයෙක් තමයි ටොයිලට් කියලා යූරි කියනවා. ටොයිලට් තමා ලෝකේ අවුල් කරන්න හදන දුෂ්ටයා කියලා ඔහු කියනවා. ඉතින් ඔහු තමා මගේ ප්‍රධාන සතුර කියලා යූරි හේවර්ඩ්ට කියනවා. දැන් ඔබ රාජද්‍රෝහියෙක්. ඔබ ජීවත් වෙලා කිසි වැඩක් නැහැ කියලා යූරි හේවර්ඩ්ව මරලා දානවා. හැබැයි දැන් නම් කතාව ගොඩක් හොට්ටා. යූරිට අනුව නම් ටොයිලට් රටවුල් කරනවලු. හැබැයි ටොයිලට් හදන රට බේරගන්න. දැන් මාර පැටලිල්ලක තමයි මේ කතාව අරන් යන්නේ. ඉතින් අපි කතාව ඉස්සරහටම දිගටම බලන් යමු. මේ පැටලිල්ල කොහොමද ලියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉදිරි වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඉතින් දැන් ආන්‍ය එයාගේ කාටුන් ටික බල බල තමයි ඉන්නේ. එකපාරට මෙතින්ට යෝර් දුවන්න ඇවිල්ලා කියනවා අද අපේ මල්ලි යූරි මෙහෙ එනවා කියලා. දැන් ගෙදරට ලස්සන්ට හදලා ආන්නෑ ලොයිඩු පාඩම් කර කර තමයි ඉන්නේ. ඔන්න ඉතින් දැන් එකපාරටම යූරි මල් බොකෙකුත් අරගෙන ගෙදර බෙල්ලෙක් ගහනවා. දැන් කට්ටියම කලබලෙන් වගේ දුවලා ගිහලා කොහොම හරි ගෙදර දොර අරිනවා. ඔන්න දැන් තමා යූරි ටොයිලට්ුයි මූණට මූණ හම්බෙච්ච පළවෙනි වතාව. ඉතින් කවුරුත් ඇත්ත ස්වරූප තාම දන්නේ නැහැ. යෝරුව පිළි අරන් කට්ටිය කයියක් දාගෙන එහෙම ඉන්නවා. ඉතින් ටොයිලට්ුයි යෝරුයි විවාහ වෙලා අවුරුද්දක් ගියත් ඒ ගැන තාම යූරිට කියලා නැහැ. ඉතින් ඒක දැනගත්ත ගමන් තාම යූරි දුවගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් දැන් යෝර් ඇයි මේ අවුරුද්දක් තිස්සේ තමන්ගේ මල්ලි වෙච්ච යූරිට මේ ගැන කිව්වේ නැත්තේ කියන එකට යූරිට උත්තර බැද බැද තමයි මේ ඉන්නේ. හැබැයි මේ කියන බොරුව දඩෝරියන් ගාලා යූරි පිළිගන්නවා. ඉතින් මෙතෙන්ද කට්ටිය කයියක් දාන් ඉන්නවා. ඒ වගේම යූරි හුගේරියාවට ගිය ගැනත් මෙතෙන්ද යූරි කියනවා. ඉතින් ටොයිලට් දක්ෂයා කියන්නේ නිකන් නෙමෙයිනේ. මිනිහා කෙලින්ම හැමදේම යූරි ගැන දන්නවා. යූරි රහස් පොලිසියේ ඉන්නේ කියලා ටොයිලට් දන්නවා. පොලිසිය කියන්නේ වයිසි ප්‍රධාන සතුරා. ඉතින් මෙතනදී යූරි එයාගේ අක්කා වෙච්ච යෝර් එයාව පොඩි කාලේ බලාගන්න කොච්චරක් කැප වුණාද කියන එක මෙතනදී කියනවා. හැබැයි යූරිට මේ දෙන්න ඇත්තටම විවාහ වෙලාද කියලා පොඩි සැකයක් එනවා. ඉතින් ඒ හන්දා යූරි කියනවා ඔයාලා දෙන්න සීප ගන්න නැත්තම් මම විවාහ සාතිකය අවලංගු කරනවා කියලා. ඉතින් ටොයිලට් යෝරෝ සීප ගන්න හදනවා. ඉතින් ඔන්න ඔතනින් 8 වෙනි එපියත් ඉවර වෙනවා. ඉතින් කතාව හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාන්න අපිත් එක්ක set වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ එපියෙන් හමු වෙමු. එතකන් සුබ ගමන්.